ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ UPS එක කියන්නේ කරන්ට් ගිය වෙලාවට ඔයාගේ කම්පියුටර් එක ටික වෙලාවක් ඔන් කරගන්න පුළුවන් යුනිට් එකක් කියලා. ඇත්ත. හැබැයි ඊට වඩා ලොකු කාර්යභාරයක් UPS එකෙන් කරනවා. අද මේ වීඩියෝ එක UPS බ්‍රෑන්ඩ් අතරින් world wide famous number 1 UPS බ්‍රෑන්ඩ් එක වෙන Prolink UPS ගැන. UPS එකක් කියන්නේ මොකක්ද? UPS එකක් කියලා කියන්නේ මොකක්ද කියලා සරලවම කිව්වොත් විදුලිය සිදුවන හදිසි විදුලි බිඳ වැටීමකදී හෝ විදුලි ධාරාවේ සිදුවන අඩු වැඩිවීම් වලින් ඔයාගේ පරිගණකය හෝ අනිකුත් විදුලි උපකරණ ආරක්ෂා කරගන්න භාවිතා කරන්න පුළුවන් උපකරණයක්. එතකොට ඇයි අපි UPS එකක් මිලදී ගන්න ඕනේ? ඔසතින් අර මම පළවෙනි ප්‍රශ්නේ සඳහන් කළ පරිදි විදුලි බිඳ වැටීම් සහ අඩු වැඩිවීම් නිසා ඔයාගේ පරිගණකය සහ අනිකුත් උපකරණ වලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකපාර විදුලිය විසන්දි වුණොත් අපගේ තියෙන පවර් ගණකයේ ගත්තොත් පවර් සප්ලයි, RAM, මදර්බෝඩ්ස් ඒ වගේ උපකරණ වලට හානි වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ ගණකයකට යොදලා තිබෙන යෙදවුම්, ඒ කියන්නේ සොෆ්ට්වෙයාර්ස් වලට හානි සිදු වෙන්න පුළුවන්. එවැනි හානි වලින් අපිට ඇතිවන පාඩුව වළක්ව ගන්න නම් අනිවාර්යයෙන්ම UPS එකක් භාවිතා කරන්න වෙනවා. ඒ වගේම UPS එකක් මිලදී ගද්දී අපි සලකා බලන්න ඕන කරුණු මොනවද? ඔව්, ඒ ප්‍රශ්නේ මම කරන්න ඒක ප්‍රශ්නය කොටස් දෙකකට කඩන්නම්. පළවෙනි කොටස විදියට මම කියන්න, ඒ කියන්නේ අපි UPS එකක් ගන්නකොට බලන්න ඕන පළවෙනි දේ තමයි අපි UPS එක සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන උපකරණය. එම උපකරණයට කොච්චර විදුලි ප්‍රමාණයක් වැය වෙනවද? ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපිට V කියලා තියෙනවා, සාමාන්‍ය භාවිතා කරනවා 230යි V කියලා තමයි කතා කරන්නේ. ඊට අමතරව W කියලා තියෙනවා. ඒ කියන්නේ වොට් ගන්නවා. සාමාන්‍ය බල්බ් එකක් වගේ දෙයක් කතා කරොත් වොට් 7යි 12යි ඒ වගේ වොට් ගණන් වලින් කතා කරනවා. අන්නේ වොට් ප්‍රමාණය අපි දැනගන්න ඕනේ අපි සම්බන්ධ කරන උපකරණයට මොන වොට් ප්‍රමාණයක් වැය වෙනවද කියන එක. සහ ඊළඟට විදුලිය නොමැති අවස්ථාවක් වුණොත් එම අවස්ථාවකදී අපිට කොපමණ වෙලාවක් එම උපකරණය ක්‍රියාත්මකව තියාගන්න ඕනේද? ඔන්න ඔය කියන කාරණා දෙක බලලා ඒ අනුව ගැලපෙන UPS එකක් අපි තෝරගන්න ඕනේ. ඒකට දෙවෙනි කාරණේ විදිහට අපි සලකා බලන්න ඕනේ මිලදී ගනු ලබන UPS එකේ බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ වෙළඳපොලේ වැඩි කාල සීමාවක් තිබිච්ච බ්‍රෑන්ඩ් එකක් ඔයගොල්ලෝ තෝරගන්න ඕන නම් ඒක වඩාත් හොඳයි. ඊළඟට ආෆ්ටර් සේල් සර්විස් එක, ඊළඟට වගකීම් කාලයෙන් පස්සේ ඔයගොල්ලෝ මේක අලුත් වැඩියා කරගන්න පුළුවන්ද කියන කාරණා ඔයගොල්ලෝ සලකා බලන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මෙන්න මේ කියන Prolink බ්‍රෑන්ඩ් එකේ UPS එකක් ගත්තොත් ඔය කිසි දෙයක් ගැන ඔයගොල්ලන්ට කරදර වෙන්න දෙයක් නැහැ. එතකොට අපිට මිලදී ගන්න පුළුවන් UPS කැපැසිටි මොනවාද? ඔසතින් කැපැසිටි ගැන කතා කරද්දී මම පොඩි පැහැදිලිවීමක් ඒ ගැන කියන්නම්. ඒ කියන්නේ UPS ගැන කියද්දී UPS වර්ග දෙකක් තියෙනවා අපිට මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ එකක් තියෙනවා line tracking UPS කියලා. තව එකක් තියෙනවා online UPS කියලා. ඒකට line tracking UPS කියන්නේ සාමාන්‍යයෙන් අපි එදිනදා භාවිත කරන පරිකරණක home office කම්පියුටර්ස් වලට සහ يعني කැමරා පද්ධති වලට සාමාන්‍ය කැමරා පද්ධති වලට පාවිච්චි කරන්න පුළුවන් UPS මොඩල් එකක් තමයි line tracking UPS කියන්නේ. ඊළඟට online UPS කියන්නේ පොඩ්ඩක් ඊට වඩා වැඩි මේකක් තියෙන උපකරණ වලට පාවිච්චි කරන. ඒ කියන්නේ medical equipment, servers, high end PCs, digital printing machines වගේ ඒවට පාවිච්චි කරන UPS වර්ගයක් තමයි online UPS කියන්නේ. එතකොට capacity ගැන කතා කරන්න ආපුවම line tracking UPS කියන කැටගරි එකේ අපිට 650 VA, 1.2 kVA, 2 kV සහ 3 kV කියන capacity වලින් සාමාන්‍ය මිලදී ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ගේ තියෙන පරිගණකය හෝ අනිකුත් උපකරණයේ තියෙන load එක, ඒ කියන්නේ වොට් ගාන බලලි වරලා ඔයගොල්ලන්ට අර මම කලින් සඳහන් කරා වගේ තියාගන්න ඕන වෙලාවත් සැලකිල්ලට අරගෙන අපිට ඔය කියපු capacity වලින් UPS එකක් තෝරගන්න පුළුවන්. ඊළඟට online UPS වලට ආපුවම ඒකේ 1 kV, 2 kV, 3 kV, 6 kV සහ 10 kV අනාදී වශයෙන් අපිට සාමාන්‍ය මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක අනුව 200 kV, 500 kV ඒ වගේ ලොකු කැපැසිටි එකකින් උනත් UPS ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. Sala Enterprises. We make technology affordable.